ඔයා මේක තුලා නෙස්ට ට්‍රේඩ් හබ් අපේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක අද අපි කතා කරන්න යන්නේ ඩීමෝ account එකෙන් ට්‍රේඩ් කරන්නේ කොහොමද කියලා. අපි කලින් වීඩියෝවේ කතා කරා MT5 එකේ account එකක් හදාගන්න විදිය. ඩීමෝ account එකක් හදාගන්න එකේ මූලික අරමුණ තමයි අපි ට්‍රේඩ් කරන්න පුරුදු වෙන එක. හරි එහෙනම් ඔයා මුලින්ම ඔයා හදාගත්තු ඩීමෝ account එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. ඔයා ඕපන් කරගත්තට පස්සේ ඔයාගේ account balance එක මෙන්න මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ ඔයා මුලින්ම කරන්න ඕන කරන්සි පෙයා එකක් සිලෙක්ට් කරගන්න එක. ඔයාට කැමති කරන්සි පෙයා එකක් මෙතෙන්දී සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මෙතෙන්දී XAU USD කියන පෙයා එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයා සිලෙක්ට් කරගත්තු කරන්සි පෙයා එකේ chart එක මෙන්න මේ විදිහට පෙන්නනවා. ඔයා මුලින්ම කරන්න ඕන මේ දකුණු අත පැත්තේ තියෙන උඩම තියෙන ඔප්ෂන් එක ටච් කරන එක. ටච් කරාට පස්සේ ඔයාට sell and buy කියලා මෙන්න මේ විදිහට ඔප්ෂන් දෙකක් පෙන්නනවා. ඔයා මෙතෙන්දී sell ටච් කරාම sell order එකක් open වෙනවා. buy ටච් කරාම buy order එකක් open වෙනවා. හැම වෙලාවෙම ඔයා මෙතනදී lot size එක select කරන්න ඕන. මෙන්න මේ යට තියෙන ඊතලේ ටච් කරලා ඔයාට lot size එක select කරගන්න පුළුවන්. ඔයා 0.01 කියන අඩුම lot size එක තමයි මෙතනදී select කරගන්න ඕන. ඔයා ඕපන් කරගත්තු ට්‍රේඩ් එක මේ ට්‍රේඩ් කියන ඔප්ෂන් එක යටතේ මෙන්න මෙතන වෙන්නනවා. ඊට පස්සේ මේ ට්‍රේඩ් කියන එක ටච් කරාට පස්සේ ඔයාට ඕනනම් ඔයා ඕපන් කරගත්තු ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න පුළුවන්. මේ විදිහට කහ පාටින් මේ තියෙන ක්ලෝස් කියන එක ටච් කරාට පස්සේ ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. එහෙම නැත්නම් ඔයාට මේ ට්‍රේඩ් එක මොඩිෆයි කරගන්න පුළුවන්. මොඩිෆයි අතරේ ඔයාට stop loss take profit මේ වගේ ඔප්ෂන් දෙකක් තියෙනවා. ඔය අනිවාර්යෙන් මෙතන ට්‍රේඩ් එකක් ඕපන් කරාම ස්ටොප් ලොස් කියන එක අනිවාර්යෙන් දාගන්න ඕන. 45යි 40 වගේ අපි ස්ටොප් ලොස් එකක් තියාගමු. මේ වගේ ස්ටොප් ලොස් එක දාගන්න පුළුවන්. ට්‍රේඩ් ප්‍රොෆිට් කියන්නේ අපි ට්‍රේඩ් එක අපේ කොච්චර දුර යන්න ඕනද අපි මෙතෙන්දී තමයි ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්නේ. ඔටෝ එතෙන්දී සෙට් කරාම ඔටෝමැටිකලිම ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. අපි මේ දැන් බැලුවේ මාකට් එකේ තියෙන ප්‍රයිස් එකම sell and buy order එකක් ඕපන් කරගන්න විදිය. අපි මාකට් එක මෙන්න මෙතනින් sell වෙයි කියලා මෙන්න මෙතනින් buy වෙයි කියලා buy limit එකක් sell limit order එකක් ඕපන් කරගන්නේ කොහොමද කියලා තමයි දැන් මම කියලා දෙන්න යන්නේ. ඔයා මෙන්න මේ මෙතන තියෙන මෙන්න මේ icon එක ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාට එනවා මෙන්න මේ වගේ යටින් මෙන්න මේ වගේ ඔප්ෂන් එකක්. ඔයා මේ ඔප්ෂන් එක මෙහෙම උඩ ඇද්දට පස්සේ මේ විදිහට වෙන්නවා. ඔයාට බලා ගන්න පුළුවන් buy limit, sell limit, buy stop, sell stop, buy stop limit, buy sell stop limit මෙන්න මේ වගේ ඔප්ෂන් ගොඩාක් තියෙනවා. මාකට් එක මෙන්න මෙතනින් sell වෙයි කියලා අපි order එකක් කලින්ම දාලා තියන්නේ මෙන්න මේ විදිහට. ඔයා මුලින්ම කරන්න ඕන sell limit කියන ඔප්ෂන් එක ටච් කරන එක. අපි දැන් මෙතන මාකට් එක තියෙන price එක 40යි 53 අපි මෙතනදී දා ගන්න ඕන sell එකයි කියලා හිතන price එකක්. මම මෙතනදී set කරගන්නවා 40යි 40 60 price එක දාලා අපි මෙතනදී place sell limit කියලා ටච් කරාම අපේ sell limit කියන order එක trade එක වැටෙනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් trade කියන option එක ඇතුලේ place කියලා වැටෙනවා. ඒක තාම open වෙලා නැහැ මාකට් එක 40 50 දින දැන් 60 ගිහපු ගමන් මේ order එක open වෙනවා. අපි හැම වෙලාවෙම ට්‍රේඩ් එකක් ඕපන් කරනකොට ස්ටොප් ලොස් එකක් ටේක් ප්‍රොෆිට් එකක් අනිවාර්යයෙන්ම දාන්න අපි පුරුදු වෙන්න ඕන. ඒ හින්දා අපි මේ මාකට් ප්‍රයිස් එකෙන් ඒ කියන්නේ sell buy මාකට් ප්‍රයිස් එකෙන් sell buy කරන්නේ නැහැ. අපි කරන්නේ sell limit buy limit ඒ වගේ limit order විතරයි අපි හැම වෙලාවෙම දාන්නේ. ඒ අපේ account balance එක තියාගෙන discipline තියාගෙන ට්‍රේඩ් කරන්න ඕන හින්දා අපි හැම වෙලාවෙම කරන්නේ sell limit buy limit අන්න ඒ වගේ limit order තමයි අපි හැම වෙලාවෙම දාන්නේ. අපි මෙතනදී sell limit එකක් දාලා බලමු ආපහු සැරයක්. මෙතනදී sell limit මෙතන sell limit කියන එක ටච් කරලා මෙතන අඩුම lot size එක දෙන්න ඕන 0.01 මේ ඊතල ක්ලික් කරලා ඔයාට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් 0.01 lot size එක දෙන්න ඕන. ඊට පස්සේ අපි මෙතනදී ආයිමත් මාකට් එකේ මෙතනින් sell වෙයි කියලා හිතලා sell price එකක් දාගන්නවා. මෙතන 40යි 59 මෙතන select වෙලා දෙනවා. අපි මෙතන අවසරයක් 40යි 60 කියලා දාගමු. ඔයා අනිවාර්යයෙන්ම stop loss එක අනිවාර්යයෙන්ම දාන්න ඕන. අපි stop loss එක කියලා කියන්නේ අපේ account එකේ තියෙන balance එකෙන් අපි කොච්චර ප්‍රමාණයක් මේ trade එක වෙනුවෙන් risk කරනවද කියන එක තමයි
අපි මෙතෙන්දී මෙතන සෙල් ලිමිට් එකක් දාගත්තු හින්දා අපි මෙතෙන්දී සාමාන්‍යයෙන් XAUSD මාකට් එකේ හින්දා 40යි 66ක් පිප් 60ක් වගේ අපි SL එකක් තියාගමු. මෙතන TP ඕනනම් දාගන්න පුළුවන්. TP කියන්නේ අපි ට්‍රේඩ් එක මෙතෙන්ට ගියාට පස්සේ ට්‍රේඩ් එක ක්ලෝස් ගන්නවා කියලා අපි මෙතෙන්දී TP එකක් ඕනනම් දාගන්න පුළුවන්. 40 50ට මෙතන මම ඔටෝමැටිකලිම සිලෙක්ට් වෙලා තියෙනවා. අපිට කැමති ප්‍රමාණයක් මෙතනින් TP එක දාගන්න පුළුවන්. ඔය අනිවාර්යයෙන්ම කරන්න ඕන මේ ස්ටොප් ලොස් එක කියන එක දෙන්න ඕන. අනිවාර්යයෙන්ම සෙල් ලිමිට් එකක් බයි ලිමිට් එකක් දානකොට අනිවාර්යයෙන්ම අපි ඕනම ඕඩර් එකක් දානකොට ස්ටොප් ලොස් එක කියන එක අනිවාර්යයෙන්ම මෙතෙන්දි සිලෙක්ට් කරලා තියන්න ඕන. ඊට පස්සේ මෙතන ස්ටොප් ලොස් එක මම සිලෙක්ට් කරා. ඊට පස්සේ ප්ලේස් සෙල් ලිමිට් කියන එක අපි ටච් කරනවා. ඊට පස්සේ ට්‍රේඩ් එක ඔන්න වැටෙනවා. ඊට පස්සේ මේ ට්‍රේඩ් කියන ඔප්ෂන් එක ගියාට පස්සේ අපි දාපු ට්‍රේඩ් එක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතන අපි දීපු SL එකයි TP එකයි තියෙනවා. SL එක 40යි 60යි. ඒ කියන්නේ පිප් 60ක් වගේ තමයි අපි SL එක මෙතන තියලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපි ඩීමෝ account එකෙන් ට්‍රේඩ් එකක් ඕපන් කරගන්නේ. ඔයාලට මෙතෙන්දී සෙල් ලිමිට් බයි ලිමිට් තමයි මූලිකවම අපි ට්‍රේඩ් කරනකොට මූලිකවම භාවිතා කරන්නේ සෙල් ලිමිට් බයි ලිමිට් තමයි. ඔයාලට ඕන මේ බයි ස්ටොප් සෙල් ස්ටොප් මෙයාගේ ඕනම ඔප්ෂන් එකක් යටතේ ඔයාලට ට්‍රේඩ් එකක් දාලා බලන්න පුළුවන්. ඔයාලට ට්‍රේඩ් කරන්න පුරුදු වෙනකන් අනිවාර්යයෙන්ම මේ විදියට ඕඩර් දාලා බලන්න. මේක ඩීමෝ account එකක් හින්දා සත පහක්වත් තියදන් ඉන්නේ. ඒ හින්දා ඔයාලට ට්‍රේඩ් කරන්න පුරුදු වෙනකන් මේ ඩීමෝ account එකෙන් ට්‍රේඩ් කරලා බලන්න පුළුවන්. හරි එහෙනම් ඩීමෝ account එකක් කියන්නේ මොකද්ද? ඩීමෝ account එකකින් ට්‍රේඩ් එකක් ඕපන් කරගන්නේ කොහොමද කියලා ඔයාලට දැන් තේරුම් ගන්න පුළුවන්. ට්‍රේඩින් පුරුදු වෙනකන් ඔයාලා ඩීමෝ account එකකින් පුරුදු වෙන්න. ඔයාලා මේ වීඩියෝ එකේ දන්නේ නැති මොනවා හරි තියෙනම් කමෙන්ට් එකක් දාලා යන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාගෙන යන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.